අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ෆාමකොලොජි වල තියෙන ගොඩක්ම ස්පෙસિෆික් ලෙක්චර් එකක් drug therapy in the special population. එතකොට මේ ලෙක්චර් එක යටතේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම pregnant and lactating women. එතකොට ඊට අමතරව pediatric, geriatric and organ dysfunction patients ලව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට organ dysfunctions patient ලා යටතේ ප්‍රධාන වශයෙන්ම heart failure, renal failure, liver failure කියන patients ලා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකේ අපිට ප්‍රධාන විදිහට objectives විදිහට තියෙන්නේ මේ core principles. එතකොට අපි මේ අදාළ patients ලා specifically treat කරනකොට අපි මොනවාද සලකා බලන්න ඕන කරුණු. ඒ වගේම අපි මොනවාද අනුගමනය කරන්න ඕන precautions. එයාගේ treatment එක safe වෙන්න, එයාගේ treatment එක effective එක වැඩි වෙන්න අපිට මොනවාද කරන්න පුළුවන් දේවල් කියලා ඒවා තමයි මේක යටතේදී ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්නේ. එතකොට අපි පළවෙනි chapter එක ගත්තොත් ඒකෙදි අපි කතා කරන්නේ pregnancy and lactating women. එතකොට මේකෙදි අපි මතක තියාගන්න ඕනේ අපි ට්‍රීට්මන්ට් එක දෙන්නේ එක කෙනෙක්ට වුණාට මේකෙන් දෙන්නෙක්ට එෆෙක්ට් වෙනවා. අපි ගමු pregnant woman කෙනෙක් එයාට අපි බෙහෙතක් දුන්නම ඒක ඒ pregnant වෙච්ච අම්මටත් බලපානවා. ඒ වගේම එයාගේ බඩේ ඉන්න දරුවට, ඒ කියන්නේ fetusටත් බලපානවා. එතකොට lactation වලදීත් එහෙමයි breastfeed neonate-ටත් බලපානවා. ඒ වගේම breastfeeding mother-ටත් බලපානවා. එතකොට මේකේ යටතේදී හැමතිස්සෙම දෙදෙනෙක්ට එක බෙහෙත බලපෑමක් සිද්ධ වෙනවා. අපි මුලින්ම කතා කරොත් pregnant woman කෙනෙක් ගැන. pregnant woman කෙනෙක්ගේ අපි දන්නවා එයාගේ physiology එක වෙනස් වෙනවා. ඒ physiology එක වෙනස් වෙච්ච නිසා එයාගේ mainly volume of the distribution තමයි වෙනස් වෙන්නේ. එතකොට මේකෙදි සමහර ප්‍රදේශවලට ඇඟේ blood supply එක වැඩි වෙනවා. regional blood supply එක වැඩි වෙනවා. එතකොට ඒත් එක්කම cardiac output එක, heart rate එක වැඩි වෙනවා. මේක ප්‍රධානම හේතුව fetus කෙනෙක් ඉන්න හින්දා යාටත් adequate blood supply එක, nutrition supply එක දෙන්න ඕන නිසා තමයි heart rate එකයි regional blood supply එක වැඩි වෙන්නේ. හැබැයි මේ හේතුව නිසා volume of the distribution, ඒ කියන්නේ drug එකක් අපි දන්නවා volume of distribution එක. එතකොට ඒක සාමාන්‍ය තත්වයකට වඩා වෙනස් වෙනවා. ඒ වගේම pregnant අවස්ථාවේදී liver එකකින් plasma proteins, albumin, එතකොට alpha 1 acid glycoproteins වගේ plasma proteins හදන එක නවත්තනවා. ඒ කියන්නේ අඩු වෙනවා. එතකොට dilution effect එකක් වෙනවා. එතකොට අපි drug ගත්තොත් drugs වල free fraction එක වැඩි වෙනවා. drugs ආකාර දෙකකින් තියෙනවා. bound form එක විදිහට තියෙනවා, unbound form එක විදිහට තියෙනවා. එතකොට ඔය ආකාර දෙකෙන් මේ තත්ත්වය නිසා අපිට මේ free fraction, ඒ කියන්නේ active form එක තමයි වැඩි වෙන්නේ. active form එක වැඩි වුණාම ඒ drug එක අපි හිතනවට වඩා වැඩි concentration එකකින් act කරනවා. එතකොට ඒ drug එක toxic වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් metabolism and clearance ගත්තොත් අපි දන්නවා pregnant කෙනෙක්ගේ එයාගේ estrogen progesterone level එක ගත්තොත් මේ levels normal අයට වඩා වෙනස්. අන්න ඒ හේතුව නිසා මේ patients ලගේ මේ estrogen progesterone නිසා hepatic liver enzymes ඒවා induce කරනවා. liver enzymes induce, ඒ කියන්නේ liver enzymes වැඩි කරනවා. මේ හේතුවෙන් අපි දන්නවා ගොඩක් drugs ගත්තොත් ඒවා metabolize වෙන්නේ hepatic cytochrome monoxygenase system එකේ. එතකොට drug metabolism එක වැඩි වෙනවා කියන්නේ drugs plasma availability එක අඩු වෙනවා.
ඒ වගේම අනිත් එක තමයි මේ glomerular filtration rate එක. අපි ඉස්සෙල්ලා කිව්වා regional blood supply එක මේ වැඩි වෙනවා. එතකොට ඒ නිසා kidneys වලට blood supply එක වැඩි වෙනවා. ඒ නිසා glomerular filtrate එක වැඩි වෙනවා. glomerular filtrate එක වැඩි වෙනවා කියන්නේ අපි ගත්තොත් drug eliminate කරන primary organ එක තමයි kidneys. එතකොට මේ drug elimination එක වැඩි වෙනවා. එතකොට ඒකෙන් අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් drugs elimination එක වැඩි වෙන නිසා clearance එක ඒ කියන්නේ අපි ගත්තොත් clearance අපිට volume of the distribution එක ගන්න පුළුවන් clearance එක බෙදීම k. එතකොට අපිට clearance ගන්න පුළුවන් volume of the distribution into k. k කියන්නේ rate of elimination. විදිහට මේක පාමකෝ මේ kinetics වලදී එන concept එක. එතකොට ඒ අනුව අපිට ගන්න පුළුවන් renal clearance එක වැඩි වෙනවා. එතකොට ඒ නිසා availability වෙලා තියෙන drugs ඒ කියන්නේ plasma එකේ තියෙන drug concentration එක plasma drug concentration එක මෙතනදී වැඩිවීමක් සිද්ධ වෙනවා. අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට අපිට සමහර වෙලාවට therapeutic failure එකක්. ඒ කියන්නේ අපි expect කරපු result එක සමහර වෙලාවට මේ ළඟා කරගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. එතකොට මේකේ හොඳම example එක තමයි මේ cytochrome 3A4 කියන enzyme එක. මේ enzyme එක තමයි ගොඩක්ම most common drug metabolizing enzyme එක. මේ cytochrome 3A4 කියන enzyme එක වැඩි වුණාම ඒක හේතුව නිසා ගොඩක් clearance වෙනවා. මේ mainly clearance එක වැඩි වෙන්නේ මේ nifedipine කියන drug එකේ. එතකොට ඒක උදාහරණයක් මතක තියාගත්තම ඇති. ඊළඟට අපි ගියොත් මම ඉස්සෙල්ලා කිව්වා මේ pregnant woman ලගේ lactating woman ලා ගත්තොත් ඒගොල්ලන්ගේ අවස්ථා දෙකක් අපි සලකා බලන්න ඕනේ. එකක් maternal affection. ඒ කියන්නේ අම්මට වෙන බලපෑම නිසා fetus කොහොමද affect වෙන්නේ? එතකොට දැන් අපි කතා කරන්න යන්නේ අම්මට වෙන බලපෑම නිසා fetus කොහොමද affect වෙන්නේ කියන එක. එතකොට මේකෙදි අපි ප්‍රධාන වශයෙන් factors දෙකක් කතා කරනවා. එකක් තමයි drug factors. අනිත් එක තමයි maternal factors. drug factors maternal factors drug factors ගත්තොත් අපි දන්නවා drug එකක් මේ fetus ඒ කියන්නේ බබාට affect වෙන්න නම් අනිවාර්යෙන් ඒක placenta එක cross කරලා fetal circulation එකට එන්න ඕනේ. එතකොට අපි මෙතනදී ප්‍රධාන විදිහටම fetal placenta එක cross කරන ability එක depends වෙන factors දෙකක් විදිහට තමයි මේ factors සලකන්නේ. maternal factors and මෙතන තියෙන drug factors. අපි drug factors ගත්තොත් drug එකේ molecular weight එක Dalton 6ට වඩා අඩුයි නම් ඒක spores වලින් easily cross කරන්න පුළුවන් placenta එක. ඒ වගේම අපි දන්නවා cross කරනවා කියන්නේ ඒක නිකන් absorption වෙනවා වගේ. එතකොට ඒක plasma membrane එක හරහා යන්න ඕනේ. ඉතින් plasma membrane එක හරහා යන්න නම් lipid solubility එක වැඩි නම් ඒ වැඩි molecules plasma membrane එක හරහා යන්න පුළුවන් හැකියාව වැඩි. ඒ නිසා මේ molecules ගොඩක් easily plasma membrane එක cross කිරීමක් සිද්ධ වෙනවා. එතකොට lipid solubility එක වැඩි නම් transfer වෙන rate එකත් වැඩි. ඊළඟට ගත්තොත් ionization. අපි දන්නවා ගොඩක් drugs weak acids. එතකොට ඒවා සාමාන්‍යයෙන් අපි ගමු HA කියලා drug එකක්. එතකොට මේක මේ විදිහේ equilibrium එකක තමයි තියෙන්නේ. H+, A-. මේවා weak acid නිසා. එතකොට මේවා ionization එක වෙච්ච තැන මේ ionized නැති වෙච්ච. ඒ කියන්නේ unionized form එක.
එතකොට absorption විදියට සැලකුවොත් මෙන්න මේ unionized. ඒ කියන්නේ ionized වෙච්ච නැති ෆෝම් එකෙන් තියෙනවා නම් ඒ කියන්නේ uncharged. ඒ කියන්නේ charge එකක් නැතුව තියෙනවා නම් ඒවා ඉක්මනට මේ placenta එක cross කරලා ඇතුළට යන්න පුළුවන්. ඒවා තමයි drug factors. එතකොට maternal factors විදිහට mainly බලපාන මේ maternal circulation එක. අපි සමහර ලෙඩ තීති අපි හිතමු අම්මට diabetic mellitus, hypertension, එහෙම නැත්නම් placenta එකේ calcification එකක් තියෙනවා නම් මේ blood flow එක placenta එකට තියෙන blood flow එක අඩු වෙනවා. placenta එකට තියෙන blood flow එක අඩු වෙනවා කියන්නේ maternal circulation එකෙන් placenta එකට drug distribution එකත් අඩු වෙනවා. එතකොට මේ drug exchange, ඒ කියන්නේ drug එක transfer වෙන්න පුළුවන් සම්භාවිතාවය අඩු වෙනවා. ඕවා තමයි maternal factors. එතකොට මේ තව mechanism එකක් තියෙනවා gatekeeper mechanism. ඒ කියන්නේ මේක යටතේදී ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ දැන් ළමයට මේ drugs එන එක ළමයට හොඳ නැහැ. එතකොට ඒක prevent කරගන්න ළමයා ගාව තියෙන protective mechanism එක. මේක active defense mechanism එක. එතකොට මේ drug අම්මගේ ඉඳන් fetus ට යන එක passive diffusion එක. එතකොට මේකෙදි අපි ගොඩක් විදියට බලපානවා transmembrane phosphoglycoproteins. එතකොට ඒ යටතේ තියෙන ප්‍රධානම phosphoglycoprotein එකක් තමයි මේ P-glycoprotein කියන එක. එතකොට මේ P-glycoprotein කියන්නේ efflux transport එකක්. අපි ගත්තොත් ATP binding cassette transport superfamily එක යටතේ එන efflux transport එකක් තමයි මේ P-glycoprotein කියන්නේ. එතකොට ATP binding නිසා අනිවාර්යෙන් මේක active transport එකක් වෙනවා. එතකොට මේකෙදි අර placenta එකෙන් අම්මට ගියපු අම්මගේ අර drugs ටික තියෙන placenta එකෙන් මේ බබාට ගියපු ඒ drugs ටික නැවත අම්මගේ maternal circulation එකට දැමීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට මේක gatekeeper එහෙම නැත්නම් active defense mechanism එකක්. අපි ගත්තොත් toxicity එක, drug වල toxicity එක ගත්තොත් toxicity එක mainly බලපානවා ආකාර දෙකකට. එකක් maternal toxicity එක. ඒ drug එක විෂයි නම් අනිවාර්යෙන් අම්මටත් විෂයි. අනිත් එක තමයි fetal toxicity. අම්මා ගත්තට අම්මගේ බඩේ ඉන බබාටත් අපි ඉස්සෙල්ලා කලින් කතා කරපු mechanism වලින් damage එකක් වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ risk එක අපි මෙතනදී mainly කතා කරොත් ඒ risk එකට අපි කියන්නේ teratogenicity කියලා. එතකොට මේ teratogenicity එක ඇති වෙන බලපාන factors ඒක determine කරන්න factors පහක් තියෙනවා. එකක් තමයි extent of the exposure. ඒ කියන්නේ placenta එක කොච්චර දුරකට exposure වුණාද. ඒක depends වෙනවා placenta barriers ඒ වගේම rate of elimination එක මත. ඒ කියන්නේ placenta barriers හොඳට තියෙනවා නම් මේ drug transfer වෙන එක අඩුයි. එතකොට exposure එක අඩුයි. drug එක elimination එක වැඩි නම් මෙහෙම transfer වෙලා මේ වැඩ කරන්න කාලයක් නැහැ. ඊළඟ එක තමයි duration of the exposure. අපි ගත්තොත් prolonged exposure එකක් තියෙනවා නම් elimination ඔක්කොම normally සිද්ධ වුණත් ඒක transfer වෙලා fetal circulation එකට යන්න පුළුවන් chance එක වැඩි. ඊට පස්සේ dose එක higher dose එකක් ගත්තොත් ඒකෙන් සැලකිය යුතු molecules ප්‍රමාණයක් fetal circulation එකට යන්න පුළුවන්. ඒ molecules ප්‍රමාණය නිසා fetal death එහෙම නැත්නම් ඒක lethal injury එකක් කරන්න පුළුවන් fetusට. සමහර වෙලාවට සමහර drugs idiosyncratic reactions ඇති කරනවා. ඉතින් ඒ drugs mainly depend වෙන්නේ maternal and fetal genotypes මත. හැමෝටම ඇති වෙන්නේ සමහර fetusට ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ type of the drug. සමහර drugs අපි දන්නවා ඒවා specifically අපි කියනවා ඒවා nephrotoxic, neurotoxic.
අපි ගත්තොත් ඇන්ටිවයිරල් ඩ්‍රග් එකක් ගත්තොත් ඔය ෆොස්කානන්ට් වගේ ඒවා නියුරෝටොක්සික්. එතකොට ඇම්පටෙරිසින් B වගේ ඇන්ටි ෆංගල් ඩ්‍රග් එකක් ගත්තොත් ඒ ඩ්‍රග්ස් නෙප්‍රොටොක්සික් ඩ්‍රග්ස්. එතකොට ඒවා අපි නෝන් ටොක්සිකොලොජි එකක් තියෙන ඩ්‍රග්ස්. එතකොට ඒ ඩ්‍රග්ස් උත් අනිවාර්යෙන්ම ටොක්සික් ඉෆෙක්ට් එකක් ඇති කරන්න පුළුවන්. එතකොට මෙතනදී අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ කේස් හිස්ටරි එක යටතේ තැලිඩොමයිඩ් ට්‍රැජඩි එක ගැන. අපි දන්නවා තැලිඩොමයිඩ් දීලා තියෙන්නේ ඇන්ටි එමෙටික් and sleeping aid drug එකක් විදිහට pregnant womanලට. හැබැයි ඒකෙදී ඒගොල්ලන්ට හම්බුණා severe limb formation එකක් තියෙන child. ඒ කියන්නේ ගොඩාක් ඉපදෙන ළමයින්ගේ limbs හරියට formation වෙලා නැහැ. එතකොට ඒක තමයි main case එක විදිහට අපි කතා කරන case එක thalidomide tragedy එක ගැන. මීට අමතරව අපි ගත්තොත් මේ ටෙරටොජෙනිසිටි ඩිරෙක්ට්ලි බලපාන්න පුළුවන්. ඩිරෙක්ට්ලි බලපාලා එක්ක ෆීටස් ඩෙත් කරන්න පුළුවන් නැත්නම් ෆීටල් මැල්ෆෝමේෂන් එක කරන්න පුළුවන්. නැත්නම් මෙයාට කරන්න පුළුවන් ප්ලැසෙන්ට් එකට බ්ලඩ් සප්ලයි කම්ප්‍රොමයිස් කරනවා. එතකොට ප්ලැසෙන්ට් එකේ ඩිස්ෆන්ක්ෂන් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙයාට කරන්න පුළුවන් uterine contractions. uterine contractions මෙයාට initiate කරන්න පුළුවන්. එතකොට ඒක නිසා අපිට preterm delivery එකක් එහෙම නැත්නම් ඉක්මනින් નિયમિત කාලයට වඩා කලින් ළමෙක් හම්බවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඔය ආකාර තුනෙන් එකකට මේ ටෙරටොජෙනිසිටි එක බලපාන්න පුළුවන්. එතකොට මේක බලපාන අවස්ථා විදිහට අපි ගත්තොත් pre-embryonic, embryonic, fetal කියන phases තුනේදී තමයි බලපාන්නේ. pre-embryonic ගත්තොත් අපි ගන්නේ fertilization එකේ ඉඳන් 70th day එක වෙනකම්. embryonic phase එක අපි ගන්නවා 3 to 8 week and 9th week onwards to birth අපි ගන්නේ fetal phase එක. එතකොට මේ teratogenic drug එක අපි ගත්තොත් pre-embryonic phase එකේදී අපිට එන්නේ results දෙකයි. all or none effect. ඒ කියන්නේ එක්ක බබා මැරෙනවා එහෙම නැත්නම් බබා එක හොඳට compensate කරගෙන normal fetal development එකක් සිද්ධ වෙනවා. all or none effect. most vulnerability එක තමයි මෙන්න මේ embryonic phase එක. මොකද මේකෙදි තමයි organogenesis සිද්ධ වෙන්නේ. එතකොට malformation වෙන්න පුළුවන්. ඒ drug එක expose වෙන වෙලාවේදී genesis වෙන. ඒ කියන්නේ හැදෙමින් පවතින organ එකේ malformation එකක් වෙන්න පුළුවන්. අපි ගත්තොත් fetal phase එකේදී ගොඩක් වෙලාවට වෙන්නේ growth and development එක. එතකොට මේ නිසා මේ patients ලගේ බබාලගේ growth එක retraction වෙන්න පුළුවන්. growth retractions තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේගොල්ලන්ගේ development එක alter වෙලා සමහර පද්ධති හරියට develop වෙන්නේ නැති වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ normal functional development එක alter වෙලා තියෙන්න පුළුවන්. මේකට අපිට හොඳ example එකක් ගන්න පුළුවන්. මෙන්න මේ acetylcholine inhibitor, acetylcholine esterase inhibitor එකක් නිසා renal dysfunction එන එක. ඊළඟට අපි ගන්න පුළුවන් opioids receptors නිසා. ඒ කියන්නේ අපි opioids දුන්නොත් pain killer එකක් විදිහට එයා ඒ ඉපදෙන බබාලට එනවා neonatal respiratory distress එක. so මෙතනදී acetylcholine esterase inhibitor එකෙන් renal dysfunction එක එනවා කියන්නේ ඒකේ pharmacological effect එකට එහා ගිහිල්ලා එන unintended noxious event එකක්. හැබැයි මේ opioids නිසා respiratory depression එක එන එක ඒකේ pharmacological effect එක නිසා ඇතිවෙන තත්ත්වයක්. ඔය කරුණු ටික ප්‍රධාන වශයෙන් මේකෙදි මතක තියාගන්න ඕනේ. එතකොට මේක prevent කරගන්න අපිට මුලින්ම කරන්න වෙන්නේ pregnancy එක plan කරගන්න ඕනේ. එතකොට සමහර drugs තියෙනවා ඒවා මාස කිහිපයකට කලින් අපි pregnancy එක plan කරනවා නම් නවත්තන්න ඕනේ. එතකොට
අපි knowing teratogenic drugs තියෙනවා නම් ඒවා use කරන එක වළක්වන්නත් ඕනේ. ඊට පස්සේ අපි prescription එකක් ගත්තොත් අපි ඒ prescription එක renew කරන්න ඕනේ. patient pregnantද නැද්ද කියලා confirm කරගෙන මේ prescription එක හැමතිස්සෙම renew කරන්න ඕනේ. ඒ වගේම අපි drugs පාවිච්චි කරනවා නම් ඒවා widely used drugs. newly introduced drugs නැතුව අපි widely use ඒ කියන්නේ ගොඩක් පාවිච්චි කරපු drugs use කරන්න ඕනේ. මොකද ඒව වල side effects, adverse effects, benefits ඔක්කොම ගැන ලොකු අවබෝධයක් තියෙනවා අලුතින් හඳුන්වලා දීපු drugs වලට වඩා. ඒ වල clinical trial එකත් ගොඩක් ලොකු statistic power එකක් යටතේ සිද්ධ වෙලා තියෙන නිසා. එතකොට අපි මේ කලින් ස්ලයිඩ් එකේ කිව්ව විදිහට මේ teratogenicity effect එක අපිට තියෙනවා classification එකක් FDA classification කියලා. මේ FDA classification එකෙන් අපි කියනවා මේවා divide කරනවා අපි ඕනම drug එකක් A B C D E කියලා. මේක adverse effect වල classification එක නෙමෙයි. මේකෙදි A කියන්නේ අපි drug එක human trials කරලා තියෙනවා control human trials. ඒ වලදී confirm කරගෙන තියෙනවා fetusට risk එකක් නෑ කියලා. type B drugs කියන්නේ ඒවා human trials කරලා නැහැ. හැබැයි animal trials කරලා තියෙනවා. ඒ වලදී තහවුරු කරගෙන තියෙනවා animal fetusලට risk එකක් නෑ කියලා. C කියන්නේ human trials කරලත් නැහැ, animal trials කරලත් නැහැ. D කියන්නේ මේ drugs fetusට risk. එතකොට මේ risk of developing fetal abnormalities තියෙනවා. හැබැයි ඒ වල benefit එක අර risk එකට වඩා වැඩි. ඒ නිසා අපි ඒ drugs use කරනවා. මේ type E drug කියන්නේ ඒවා ඉතාමත් අහිතකරයි fetusට. ඒකෙන් දෙන benefit මොනම ආකාරයක benefit එකකට වඩා ඒක fetusට toxic. එතකොට අපි මේ E drugs නම් අනිවාර්යයෙන්ම භාවිතා කරන එක නවත්තන්න ඕනේ. ඒක extra point එකක් විදිහට මතක තියාගන්න ඕනේ. ඔය ටික තමයි pregnancy woman කෙනෙක්ට අපි drug එකක් prescribe කරද්දී සිතා බලලා විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන කරුණු ටික. ඊළඟට අපි සලකා බලන්න ඕනේ breast milk. ඒ කියන්නේ lactating mother කෙනෙක්ට කොහොමද අපි drug එකක් prescribe කරන්න කියලා. එතනදී අපි mainly කතා කරන්න ඕනේ අපි දන්නවා අපේ දෙන ගොඩක් drugs ඒවා transfer වෙනවා breast milk වලට. ඊට පස්සේ breast milk එකෙන් ඒක breastfed කරන infant ඒ drugs යන්න පුළුවන්. එතකොට මේක effect එක mainly කරුණු තුනක් මත depend වෙනවා. එකක් තමයි dose, ඒ කියන්නේ amount of the dose of the drug that is transfused. ඒ කියන්නේ කොච්චර dose එකක්, කොච්චර amount එකක් milk වලට ගියාද. ඊට පස්සේ maternal and fetal pharmacokinetics. ඒ කියන්නේ අම්මගේ බබාගේ pharmacokinetics factors බලපානවා. තුන්වෙනි කරුණ තමයි මේ drug එකකින් බබාගේ ශරීරය ඇතුළත කරන effect එක. effect of the drug in infant. ඔන්න ඔය කරුණ තුන. maternal and fetal pharmacokinetics, amount of the drug that is going to the milk, and effect of the drug on fetus. ඔන්න ඔය කරුණ තුන මත තමයි මේ drug effects රඳා පවතින්නේ. එතකොට ඔය තමයි risk factors depends on the dose received, babies and maternal pharmacokinetics, and the effects on fetus or neonate. එතකොට මෙන්න මේ red mark drugs තියෙනවා. ඒවා විශාල වශයෙන් transfer වෙනවා breast milk වලට. antineoplastic drugs, immunosuppression drugs,
ඊට පස්සේ ergots alkaloids, lithium, ඒ කියන්නේ මේ mind stabilizers, එතකොට iodine, radio pharmaceuticals, ඒ වගේම මේ social drug abuse කට්ටිය ඒගොල්ලන්ගේ දෙන අපි ගන්න cocaine වගේ drugs පවා transfer වෙලා යනවා බබාට. එතකොට අපි මේ immunosuppressive drugs ඇතුළු මේවා දෙනකොට ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ මේවා බබාට affect වෙනවද කොයි මුදුරකට affect වෙයිද ඒ කියලා අපි monitor කර කර තමයි අම්මට දෙන්න ඕනම නම් දෙන්නේ. එහෙම නැත්නම් අපි ගොඩක් වෙලාවට මේ drugs pregnancy කාලෙත් breastfeed කරන කාලෙත් නවත්තන එක තමයි mainly සිද්ධ කරන්නේ. ඉතින් part 1 එක යටතේ ওই ටික තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතුරු ටිකේ කියන්නේ මේක adults ලට ඒ කියන්නේ geriatric patients ලට බබාලට ඒ කියන්නේ pediatric patients ලට ඒ කියන්නේ after breastfeed බබාලට කොහොමද බලපාන්නේ ඊට පස්සේ organ dysfunction වලට කතා කරන්නේ බලපාන්නේ කොහොමද කියලා අනිත් වීඩියෝ එකෙන් කතා කරමු.